ඔන්න වෙනදා වගේම තවත් වැදගත් වීඩියෝ එකක් ඔයාලට ගෙල්ලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එකකින් ඔයාලට කියා දෙන්නේ පිච්චුණු LED ඔයාලගේ බල්බ් හැම ගෙදරකම තියෙන LED බල්බ් එකේ මේ ඒක පිච්චිලා ගියාට ඒක තව ටික කාලයක් අපිට ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඒක කොහොමද කියලා මම වීඩියෝ එකෙන් කියලා දෙන්න. මේ බලන්න මේ ඔයාලට මේ පේන බල්බ් එකේ එක LED එක කළු පාට වෙලා තියෙනවා. ඒ කියන්නේ පිච්චිලා තියෙන්නේ. ඒ LED එක විතරයි පිච්චිලා තියෙන්නේ. මේක ඇවිල්ලා බල්බ් තුනේ LED බල්බ් එක. ඉතිරි දෙකම හොඳයි. ඉතින් ඔයාලා මේ මීට වැඩිය බල්බ් තියෙන ඒවා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒවා තියෙනවා. ඒ කියන්නේ වොට් ගන්න වැඩි වෙනකොට මේ බල්බ් ගන්න මේ වැඩිපුර දාලා එළිය වැඩි කරලා තියෙනවා. ඉතින් එතකොට අර දැනගන්න පුළුවන් ක්‍රමේ තමයි මේ තියෙන්නේ. මේ කළු පාට ඩොට් එකක් වගේ වෙලා තියෙනවනම් ඒ බල්බේ පිච්චිලා තියෙන්නේ. හරිද? ඉතින් මේකේ ඉස්සර වෙලාම අපි කරන්න ඕනේ මේ පිච්චිච්ච මේ බල්බ් එක තියෙනවනේ LED එක. ඒ LED එක අයින් කරන්න ඕනේ. මේ LED එක අයින් කරලා මේක මේ විතර හොඳට සුද්ධ කරන්න ඕනේ. මේ මම ඒක මේ බලන්න මම මේ කරන විදිය. ඊට පස්සේ මම මේක මේව කරලා පෙන්නනම් මේකෙන් ඇත්තටම කරන්න පුළුවන්. මේක තව දැන් කියන්නේ බල්බ් පිච්චුණාට තව ටික කාලයක් ලොකු කාලයක් නෙමෙයි. තව ටික කාලයක් මේක පාවිච්චියට ගන්න පුළුවන්. ඉතින් ඒකත් ඉතින් ලොකු ආර්ථික වාසියක්නේ. ඉතින් ඒක නිසා දැන් මෙන්න මේ විදිහට මේවා කරලා ඊට පස්සේ මේක මේ හොඳට එතන මේ කුට්ටන්න මේ වගේ මේකක් නැත්තම් පිහිය තලකින් හරි කමන්න මේ මෙතන මේවා වෙලා තියෙන එක අයින් කරන්න එපා. කියන්නේ සම්පූර්ණයෙන්ම මේ දිලසන කෑල්ල තියෙන්නේ ලෝහ වලින් වගේ ඒක සම්පූර්ණයෙන්ම අයින් කරන්න එපා. මොකද එතන ඔයාලට මම මේක පෙන්නන්නම් කැම්මක ලයිට් එකත් එක්ක මේ මම මේ වීඩියෝ කරන්නේ රෑ නිසා ඔයාලට පේනවා නම් මේකේ මේ බලන්න මෙන්න මේ ගානට වගේ මේව කරගන්න ඕනේ. මේ සුද්ධ කරගන්න ඕනේ. හරිද? ඊට පස්සේ මේකට ඔයාලට අවශ්‍ය වෙනවා ඊයන් පොඩ්ඩකුයි මේ බෞද්ධ මං ගාව නම් ඉතින් මං වැඩ කරන්න ගන්න නිසා මං ගාව ඒව තියෙනවා. ඉතින් මේ ඊට පස්සේ මං කැම්ම එක ලං කරලා පෙන්නන්න. මේක මේ ඊට පස්සේ මේක මේ බෞද්ධ කරන්න ඕනේ මෙතනට. ඊයන් ටිකක් තියලා. ඒ කියන්නේ දැන් අපි අර ගලවපු බල්බ් එක තියෙනවනේ. ඒ එතනට ඊයන් තියලා හොඳට බෞද්ධ කරගන්න ඕනේ. ඉතින් බලන්න මං කරන විදිය. මෙන්න මෙහෙම. ඔතන ඔයාලා හරියට පැහැදිලිව බලවනම් මේ ඔයාලට පෙනේ මෙතන මේ ලෝහ දහඩුවක් වගේ නේ තියෙන්නේ. ඒ දෙක වෙන් වෙලා වගේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ මැද ඉරක් තියෙන සුදු පාට. ඒ කියන්නේ වෙන් වෙලා තියෙන්නේ. එතනට තමයි අර බල්බේ තියලා මේව කරලා තියෙන්නේ. මෙන්න මේ විදියට. මෙතන ඊයන් ටිකක් වැඩිපුර තියන්නේ. මොකද මේක හරියටම පැස්සුනොත් තමයි බල්බේ පත්තු වෙන්නේ. එහෙම නැත්නම් බල්බේ පත්තු වෙන්නේ නැහැ. ඊට පස්සේ ඇත්තටම මේක මේ උඩ සරල වීඩියෝ එකක් මේක මේක දන්න කට්ටියට නෙමෙයි මේක කියා දෙන්නේ. මේ නොදන්න කට්ටියට ඉතින් මේ අර ඉලෙක්ට්‍රොනික වලට ආස කට්ටිය ඉන්නවා. එතකොට මේ වගේ සරල දෙයක් කරලා මේ ඒකෙන් මේ ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. එතකොට මේ විදිහට බලන්න හොඳට මේක බෞද්ධ කරගන්න ඕනේ. එතකොට මේක මේ බෞද්ධ කරලා දැන් අපි හිතමුකෝ මෙහෙම තව ඒ කියන්නේ LED බල්බ් ගොඩක් තියෙනවා. මේ ඔයාලා ගලවන සර්කිට් එකේ මම මේ පොඩි බල්බ් එකක් මේ ගත්තේ. එහෙම මේ බල්බ් ගොඩක් තියෙනවා නම් ඔයාලා අර පිච්චිලා තියෙන හැම බල්බයක්ම ඒකේ අයින් කරන්න ඕනේ. කියන්නේ අපි කියමුකෝ සමහරලාට බල්බ් දෙකක්. ඒ කියන්නේ සේරම බල්බ් පිච්චෙන්නේ අපි කියමුකෝ බල්බ් 10ක් තියෙනවා කියලා. එහෙම වුණොත් සමහරලාට එකක් දෙකක් තමයි පිච්චිලා තියෙන්නේ. බොහෝ විට එකක් තමයි තියෙන්නේ පිච්චිලා. ඉතින් ඒක අයින් කළා මේ විදියට මෙතන මේ හොඳට බෞද්ධ කරලා මේ ආපහු වලට ටික කාලයක් මේ ප්‍රයෝජනයට ගන්න පුළුවන්.
ඉතින් මේ වීඩියෝ එක අතරවාරේ පොඩි මතක් කිරීමක් තියෙනවා ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා notification all දාලා තියාගන්න ඔයාලට ප්‍රයෝජනවත් වෙන වීඩියෝ අපි මේ channel එකේ දිගටම ගේනවා එතකොට අපි නොමිලේ ඔයාලට කියා දීලා තියෙනවා dialogue satellite සම්බන්ධව එතකොට ඉදිරියේදී ගේනවා preset ඒකට වීඩියෝ එකක් ඒක සිග්නල් අල්ලන විදිහ මෙහෙම හදලා ප්‍රේෂට් ගැන හරියටම කියා දෙනවා ඉතින් මේ ඇත්තටම මේ අමං ආපහු මේ පාස්සන්නේ හරියට පෑස්සිලා නැහැ මේක හරියට පෑස්සිලා නැති වුණොත් එහෙම මේ ඒ බල්බ් එක පත්තු වෙන්නේ නැහැ ඒ කියන්නේ හරියට පෑස්සිලා නැති වුණොත් එහෙම ලා එලියක් වගේ එන්නේ ඉතින් මේකේ මේ ඇත්තටම මේ බල්බ් LED බල්බ් හදාගන්න පුළුවන් ඒ කියන්නේ හදාගන්න කියන්නේ සම්පූර්ණයෙන්ම මේකේ අපි කියමුකෝ සර්කිට් එකේ දෝෂයක් තියෙනවා කියලා. සර්කිට් එකේ දෝෂයක් තිබුණොත් එහෙම සර්කිට් තියෙනවා. සර්කිට් එකක් අරගෙන එහෙම නැත්නම් මේ බල්බ් මේවත් තියෙනවා. ඒව අරගෙන ඇත්තටම රිපෙයාර් කරගන්න පුළුවන්. ඒ වුණාට මේ ගොඩක් අර පහසුවට රිපෙයාර් කරන්නේ මේක මේ අර පිච්චුණු බල්බ් නිසා ඉතින් තව පොඩ්ඩක් හරි පාවිච්චි කරන්න පුළුවන් නම් ඒක ලොකු ප්‍රයෝජනයක් නේ. ඒකයි මම මේ වීඩියෝ එකේ මේක ඔයාලට මේ කියා දෙන්න හිතුවේ. දැන් බලන්න මම ඔන්න පෑස්සුවා. මෙන්න මේ විදිහට හොඳට මේ දැක්කද ඊයනට හොඳට තියාගන්න ඕනේ. මෙහෙම තියාගත්තම ඊට පස්සේ මේ මම මේක ඔයාලට චෙක් කරලා පෙන්නන්න කොහොමද වැඩ කරන්නේ කියලා. ඊට පස්සේ මෙහෙම කප් එක හයි කරගන්න කප් එක මේ නිකම්ම තියෙන්නේ. මේ ලොක් එකක් වගේ තියෙන ඊට පස්සේ මේ දැන් මම මේක මේ හයි කරන්න යන්නේ මේ තියෙන්නේ උඩ ඒ කියන්නේ මේ හයි කරලා තියෙන බල්බ් එකක් දැන් මේ බල්බ් එක අයින් කරලා අපේ බල්බ් එක දාලා බලමු මේ කොහොමද වැඩ කරන්නේ කියලා කැම් එක එළියට ගහලා තියෙන්නේ මොකද මේ ඔයාලට මේ වීඩියෝ එක නැත්තම් අඳුරුයි ඔන්න දැන් ඔය අපි හදපු බල්බ් එක තමයි මේ තියෙන්නේ අල බලන්න දැක්ක නේද අර බල්බ් අර මේ LED බල්බ් දෙකයි තියෙන්නේ උනට හොඳට දීප්තිමත් වැඩ කරනවා මෙහෙම ටික කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ඉතින් පාවිච්චි කරලා ඒ සේරම බල්බ් ටික ගෙවුනට පස්සේ බල්බ් එක අයින් කරලා දාන්න එහෙම නැත්නම් ඔයාලා කමෙන්ට් එකක් දාන්න අර බල්බ් එක සම්පූර්ණ රිපෙයාර් කරගන්න ඕන විදිය ඕන කමෙන්ට් එකක් දාන්න මම ඒකත් කියා දෙන්නම් කොහොමද සර්කිට් එක දාලා මේ ඒකත් සරලයි සර්කිට් එක දාලා කොහොමද මේව කරගන්න කියලා. ඉතින් වීඩියෝ එක අද බැලුවට බොහොම ස්තුතියි. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.